මේ ගත හිත ක්‍රියා කරන ආකාරය කොහොමද කියලා මේ පොඩි ප්‍රශ්නයක් අහන්නේ. ඉතින් ගත හිත ක්‍රියා කරන ආකාරය කියලා බලනකොට ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං. ගානංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ගාන විඥානං. ජීවහංච පටිච්ච රසේච උප්පජ්ජති ජීවහා විඥානං. කායංච පටිච්ච පොට්ටබ්බේච උප්පජ්ජති කාය විඥානං. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං. ඔන්න නාමයි රූපයි දෙක හැදෙන හැටි. ඔක නිරෝධුනොත් එහෙම ඔය විඥානිකකවත් උපදින්නේ නැහැ. ඇස නැත්නම් නෑ ඇස තියෙනවා. රූප තියෙනවා. පටිච්ච වෙනවා කියන වචනේ හොදලා තෝරා ගන්න ඕන. අර්ථය වටහා ගන්න ඕන. විවිධ අය විවිධ භාෂා රීති අරගෙන 아무තු අර්ථ හදනවා. පටිච්ච වෙනවා කියන කාරණේ මේ හැදින්නේ පටිච්ච සමුප්පාදය තමයි. බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය ගොඩනගෙන ක්‍රමවේදයක් ඔය පෙන්නුවේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. තින්නම් සංගති පස්සෝ පසපත්ත්‍ය වේදනා වේදනාපත්ත්‍ය තණ්හා තණ්හාපත්ත්‍ය උපාදාන උපාදානපත්ත්‍ය භව භවපත්ත්‍ය ජාති ජාතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ. එවමෙ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති. මේ පටිච්චසමුප්පාදය ගොඩනගෙන ක්‍රමයක්. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ පසපත්ත්‍ය වේදනා වේදනාපත්ත්‍ය තණ්හා තණ්හාපත්ත්‍ය උපාදානං උපාදානපත්ත්‍ය භව භවපත්ත්‍ය ජාති ජාතිපත්ත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ. එවමෙ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති. මෙන්න මේ ක්‍රමයට මේ විඥාන හයම පහළ වෙන හැටි පෙන්නලා. ඒ විඥානපත්ත්‍ය නාම රූපං නාම රූපපත්ත්‍ය සලආයතන කියලා හැදෙන ආකාරය. පටිච්චසමුප්පාද සිද්ධාන්තයට අනුකූලව ධර්ම ගොඩ නැගිලා ආකාරය. මෙහෙම විග්‍රහ කරලා තියෙනවා. ඉතින් එනිසා මේ පටිච්ච වෙනවා කියන වචනේ තෝරා ගන්න ඕනේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ආදී කියන මොකද පටිච්ච වෙනවා කියන්නේ මොකද්ද? දැන් අපි කියන විදිහ කියන්න ගියොත් එහෙම අමුතු જાතිය නිරුක්ති වෙන්නනවා කියලා කියනවා. පටිච්ච කිව්වා කියලා. මොනවා කිව්වා හරි කමක් නැහැ අර්ථය තෝරා ගන්න බලන්න. පටිච්ච කියන එක. ඒක තෝරා ගන්න බුදුරන් වහන්සේ පෙන්නපු දහම් තුලින්ම. එක එකනා කියන කතා තුලින් නෙමෙයි. ඒක තෝරා ගන්න බුදුරන් වහන්සේ පටිච්ච වලට මුල් වෙච්ච කාරණයක් පෙන්වුවා විග්‍රහ කරලා. ඒක තෝරා ගන්න ඕනේ. නාමංච රූපංච පටිච්ච පස්සෝ ඉච්ඡා නිදානානි පරිග්ඝාන. ඉච්ඡාන සන්ත්‍යාන මමත්ත මත්ති. රූපේ විභූතේ න පුසන්ති පස්සෝ. මේ බුදු පියාණන් වහන්සේ නිදානේ පෙන්ලා දෙනවා. පටිච්චේට නිදානේ. පටිච්චේට නිදානේ ඉච්ඡා කියලා පෙන්වනවා. ඉච්ඡාය බන්ධති ලෝකෝ. ඉච්ඡා විනයාය මුච්ඡති. ඉච්ඡාය විපහානේන සබ්බං චින්දති බන්ධන. මේ බුදුරන් වහන්සේ ලෝකය කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයි. පටිච්චසමුප්පාද ධර්මයි ගොඩ නැගින්නේ. ඒ ගොඩ නැගින ලෝකයේ ගොඩ නැගින්න පටිච්චසමුප්පාද ධර්ම ගොඩ නැගින්න මුල් වෙච්ච කාරණේ පේනවා. මොකක් නිසාද මේ බැඳෙන්නේ? ඉච්ඡාව නිසා. ඉච්ඡා කියන්නේ දැඩි බැඳීමක් තියෙනවා. ආස්වාදයන්ට තියෙන බැඳීම. මේ බන්ධනයක හැටි. ඉච්ඡා බන්ධනේ. ඉච්ඡා විනයාය මුච්ඡති. අන්නේ ඉච්ඡාව විනයනය කරනවා. හික්මවනවා. එතකොටයි මිදෙන්නේ. ඉච්ඡාය විපහානේන. ඒ ඉච්ඡාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා දැම්මහම සබ්බං චින්දති බන්ධන. සියලු බන්ධන හිදෙනවා. එහෙනම් පටිච්චසමුප්පාද ධර්මයන්ට මුල මොකද්ද? ඉච්ඡා. බුදුරන් වහන්සේ දේශනා කළේ. තෝරා ගන්න බැරි වෙන්න මට වයින්නවා පෙලක් අය. පටිච්ච කරනවා කිය. මට පටිච්ච වුණා කමන්නේ. ඉච්ඡාවේ බැඳීම නිසා තමයි පටිච්චසමුප්පාද ධර්ම කොට නැගින්නේ කියලා බුදුරන් වහන්සේ දේශනා කරපු තැන වෙයි පෙන්නුවේ. ඒව මම පෙන්නපුවා නෙමෙයි බුදුරන් වහන්සේ දේශනා කරපුවා. එහෙනම් මේ දේශනාව කපන්න සමතින්න තුන් ලෝකේ නැහැ. එහෙනම් තේරුම් ගන්න මේ පටිච්ච වෙන හැටි තෝරා ගන්න ඕනේ.
යම් තැනක ඉච්ඡා නැත්නම් පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වෙන්න ප්‍රධාන හේතුව මූල ධර්මයේ මොකද්ද? නිදාන කාරණේ මොකද්ද? ඉච්ඡා. ඉච්ඡාව බන්ධනේ. ඉතින් ඉච්ඡා බන්ධනේ බුදුරන් වහන්සේ ඕනතරම් විග්‍රහ කරලා තියෙනවා. මේ ඉච්ඡාව කියන්නේ මහා බන්ධනයක්. ඒ බන්ධනේ හැටි මෙහෙමයි. හරියට කිරිල්ලියක් නැනම් ලිහිනියෝ මල පුඩුවට දානවා. මොකද ලිහිනියෝ කියලා හිටන් ඉන්න කිරුළු අල්ලනවා. කුරුළු වැද්දෝ. උන් කෑම ටිකක් එහෙම දාලා මල පුඩු හදලා තියෙනවා. අර ලිහිනියෝ ඇවිදලා කෑම කන්න එහෙම යනකොට අර මල පුඩුවට කකුල කොටු වෙලා හිර වෙනවා. ඊට පස්සේ යන්න බෑ. මෙන්න මේකත් බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙනවා. අර ආහාර දාලා තියෙන වාසිය දාලා තියෙන වැද්දා. අර කුරුළු වැද්දා. ලිහිනි වැද්දා. ඒ ලිහිනියන් අල්ලගන්න දාලා තියෙන තොණ්ඩුවට කොටු වෙනවාම අර ලිහිනියෝ ඕන එකක් කරගන්නව ඇදලා අරන් මරා ගන්න. යන්න බෑ. මෙන්න මෙහෙම ලිහිනි වැද්දාගේ තොණ්ඩුව ආගේ තමයි මේ ඉච්ඡා බන්ධනේ. ඕකට අහු වුණොත් එහෙම මරුට කොටු වෙනවා. මෙන්න ඉච්ඡා බන්ධනයක හැටි බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් මේක විග්‍රහ කරලා දෙනකොට බෙල්ට් කිය ඉන්නවා. ඇත්ත තෝරා ගන්න නැතුව. ඉච්ඡා කියන්නේ බෙල්ට් ලු කියලා හිටන් කොලපම් කරනවා. යථාර්ථය තෝරා ගන්න දන්නේ නැතිකම. එහෙනම් මේ නාමාච්චර ඉතින් මෙතන පෙන්වුවේ මොකද්ද? මේ ඉච්ඡා බන්ධනේ සකස් වෙන ආකාරය. බැඳෙන හැටි ඉච්ඡාවට. ඉච්ඡාව නැත්නම් ලෝකයක් නැහැ. නාම රූප තියෙන ඉච්ඡා මුල් කරගෙන. ඔය විදිහට පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. එන චක්කුංච පටිච්ච රූපේච කියනකොට එතන මොකද්ද බැඳීමක් හටගත්තා. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත නිවිසමානා නිවිසති. මෙන්න බැඳීමේ තණ්හාව ඉච්ඡාවට කිව්ව තව නම. තණ්හා. රූපං ලෝකේ පිය රූපං සාත රූපං. මේ ලෝකේ මේ තියෙන ප්‍රිය ස්වභාවය තියෙනවා රූප. මధుර ස්වභාවයෙන් යුක්තයි ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ ඉච්ඡාව නැත්නම් මේ කියන තණ්හාව අන්න ඒකේ බැඳෙනවා. රූපයේ බැඳෙන්නේ කොහොමයි? චක්කු විඥානා ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත නිවිසමානා නිවිසති. ඔන්න ඇහැයි රූපයයි නිසා ගොඩනගෙන චක්කු විඥානය. ඔන්න ඉච්ඡා නැත්නම් ওই තණ්හා කියන එකෙන් බැඳෙනවා. මෙන්න මේ තණ්හා තුනක එකතුවක් එනවා තින්නා සංගති. ඔන්න ඔය සංගතිය තමයි ස්පර්ශය කිව්වේ. ඕක නිකම්ම ස්පර්ශය නෙමෙයි. ඕකට කියන සංස්පර්ශය. සංගතියෙන් හටගත්ත ස්පර්ශය සංස්පර්ශය. දහම් තෝරා ගන්න ලෙවලට මොනවද කරන්නද? කියා තියෙන දහම් වටහා ගන්න බැයි නෝ. එහෙනම් මෙන්න මේ තින්නා සංගති වෙන තැන තමයි පෙන්වුවේ. නා අර චක්කුංච පටිච්ච කියලා. රූපේච උපාදී චක්කු විඥාන. අන්න පටිච්ච වෙන හැටි. පටිච්ච වෙනකොට මොකද්ද වෙන්නේ? ඉච්ඡා බන්ධනයට බැඳෙනවා. ඒතකොට තමයි සංස්පර්ශය හටගන්නේ. සංස්පර්ශය නිසායි සංපස්සජා වේදනා හටගන්නේ පස්සපජ්ජා වේදනා කිව්වේ ඒකට. එතකොටයි රූප තණ්හා හටගන්නේ. සද්ද තණ්හා ගන්ධ තණ්හා කියන එකට හටගන්නේ. වේදනාපච්චය තණ්හා කිව්වේ ඒකට. එතකොටයි කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අවිද්‍යාව උපාදාන කියන මේ හතර ආකාරයේ උපාදානයේ වැඩෙන්නේ. තණ්හාපච්චය උපාදානං කිව්වේ ඒකට. එතකොට තමයි කාම භව, රූප භව, අරූප භව කියලා නැත්නම් අර කියන ආකාරයෙන් භව වැඩෙන්නේ. අති කම්ම භව, අති උප්පත්ති භව කියලා භව දෙකකට හේතුකාරක වෙන්නේ. ඔකටයි උපාදානපච්චය භව කිව්වේ. භවපච්චය ජාති කියලා යන් තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකාය ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති ආදී වශයෙන් විග්‍රහ කරලා පෙන්වුවේ. ඒ ජාතිවල උපදිනාම හට ගන්න හැටි. මස්ලියේ කයක් හටගෙන නාම රූප ධර්මයන්ගෙන් පිරීලා ගණී භවන කයක් හැදෙන හැටි. ඒක ජාතියක් හැටියට දුකට හේතු වෙන හැටි. ඒක වේදනාවන්ට උල්පතක් වෙන හැටි. ඒ නිසා දුකට මුල් වෙන හැටි. පෙරෙන්න සිද්ධ වෙන හැටි. මේ ආකාරයෙන් එකිනෙක මේ ಜಾති නිසා හටගන්න දුක පෙන්නවා. ඉතින් මෙතන තමයි මේ නාම රූප හටගන්නකොට විඥාන හටගන්නේ නාම රූප හටගන්නේ මෙහෙමයි. ඕක දකින්න ඕනේ.
විඥානයයි නාම රූපයි කියනකොට මේ මොකද්ද කිව්වේ කියන ප්‍රශ්නයක් එනවා. විඥානි නාම නෙවෙයිද? ආදී වශයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ගොඩ නැගෙන්නේ. විඥානයේ යම් තැනක පිහිටියොත් තමයි සංඥා සංඛාර වේදනා සංඥා සංඛාර කියන නාම ධර්ම ඊට අනුකූලව පහළ වෙන්න පටන් ගන්නවා. ඒ වේදනා සංඥා සංඛාර රූපත් එක්ක සම්බන්ධ නැත්නම් විඥානයේ පිහිටන්නේ නැහැ. එහෙනම් මේ එකින් එකට අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. මේ නිසා කියනවා නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපම්. මේවා ගැඹුරු තැනක් මේ විග්‍රහ කරලා අහන්න. එහෙනම් මේ අන්‍යෝන්‍ය සම්බන්ධයක හැටි. දැන් මේ විඥානයක් සකස් වෙන ආකාරය බලන්න ඕනේ. අපි යමක් ප්‍රිය කරනවා නම් යහපතයි කියලා ගන්නවා නම් හොඳ එකක් හෝ නරක එකක් හෝ ලෝකේ තියෙන එකක්. ලෝක ස්වභාවය. අරගත්තහම මෙන්න මේ ගත් එක නිසා විඥානයක් වැඩෙනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ වැඩෙන විඥානය මොකද්ද? ඒක තෝරා ගන්න ඕනේ. ආහාරයේ රසයේ ගිජු වුණාම විඥානයේ පීතියේ වැඩුණේ ත්වේ. දැන් මේ විඥානය පීඨන වැඩෙන හේතුවක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර කියන මෙන්න මේ ටිකත් එක්ක ළමයි විඥානයේ ගොඩ නැගෙන්නේ. ගොඩ නැගෙන විඥානය භවයේ පිහිටන්නේ රූප වේදනා සංඥා සංකාර කියන සම්පින්දනේ නාම ගෝත්‍රයත් එක්කලා. අන්න ඒකට කියනවා කර්ම භවයේ. කරපු කර්මයේ තියෙන ශක්තියෙන් භවයේ ගොඩ නැගිලා එකින් එක ඒ අනුකූලයට අනුකූලව සම්බන්ධ වෙලා උපනිශ්‍රේ ලැබෙනවා. විඥාන උපනිසා නාම රූපං නාම රූප උපනිසා විඥාන. උපනිශ්‍රේ පත්තේ විඥාන වෙන හැටි වෙන්නවා ඊළඟට. උපනිශ්‍රේ වෙනකොට අතීතයේ ඒ කරපු දේවල් සමානේවා තියෙනවා නම් ඒ කරපු නාම ගෝත්‍ර අර භවයේ පිහිටලා කර්ම භවයේ පිහිටලා අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් ඇදලා ගන්නවා. එකින් එකට ඇදලා හිටන් උපනිශ්‍රේ වෙනවා. නිශ්‍රේ එකක් උපනිශ්‍රේ එකක්. නිශ්‍රේ කියලා කියන්නේ යමක් ගොඩ නැගෙනකොට එතන නාමයක් රූපයක් විඥානයක් තිබුණා නම් එතන ගොඩ නැගිච්ච ඒ පොඩ්ඩ. උපනිශ්‍රේ කියන්නේ අතීතයේ කරලා තිබිච්ච මතක සටහන් ඇදලා ඇවිදලා මේක පෝෂණය කරලා දෙනවා. ඒ උපනිශ්‍රේ සම්බන්ධයි. මේ නිශ්‍රේ උපනිශ්‍රේ කියන දෙකක් තියෙනවා. මේවා හුඟා ගැඹුරුයි. හොඳට විග්‍රහ කළා වනේ තේරුම් ගන්න. නිශ්‍රේ ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? උපනිශ්‍රේ ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? කොයි තැනද? අන්න නිශ්‍රේ ප්‍රත්‍ය වෙන තැනක් තියෙනවා චිත්තක්ෂණේ පරිච්ඡසමුපාදේ. ඒක වෙන එකක්. මේ භව ගමනේ පරිච්ඡසමුපාදයේ උපනිශ්‍රේ ප්‍රත්‍ය වෙන එකක්. ඒක අතීතයේ කරපු කියපු දේවල් වල තිබෙනව හුරු පුරුදු. අනාගතයේදී කරන දෙයට හුරු පුරුදු වශයෙන් සම්බන්ධ වෙනවා. කරපු එක අපහු වෙනවා නෙමෙයි. ඒ හුරු පුරුද්ද. පුංචි ළමයේ බයිසිකලයක් පදින්න පුරුදු වෙනවා. අවුරුදු 8යි 10යි ළමයාගේ වයස. ඒ ළමයාට පුඩ් බයිසිකලයක් නැනව පොඩි බයිසිකලයක් ගන්න පදිනවා. ටික දවසක් පදිනකොට ළමයාට පදින්න හුරු වෙනවා. ඊට පස්සේ බයිසිකලේ විකුණනවා තාත්තා නැත්නම් කවුරු හරි ඉන්න අයියලා හරි විකුණනවා. දැන් පොඩි ළමයාට බයිසිකලයක් පදින්න අවුරුදු ගානකට හම්බ වෙන්නේ නැහැ. අවුරුදු 12ක් විතර ගියාම ළමයාට බයිසිකලයක් හම්බ වෙනවා. දැන් උතර අලුතෙන් පුරුදු කරන ළමයාට ආයෙ පුරුදු කරන්න ඕනේ නැහැ. අර ගත්ත ගාම බයිසිකලේ පැදලා හිටන් පොඩ්ඩක් එහාට මෙහාට නම් බැලන්ස් කරගන්න වෙවුලයි අර පැටලත් එහාට මෙහාට යයි ඊට පස්සේ හරි. හැබැයි අවුරුදු 12ක යනකම් බයිසිකලයක් පැදපු නැති ළමයෙකුට බයිසිකලේ දෙනවා. දැන් ඒ ළමයාට ලොකු වෙනසක් තියෙනවා. අලුතෙන්ම පුරුදු වෙන්න. එහෙනම් දැන් එක්කෙනෙකුට තිබිච්ච පුරුද්ද කොහෙන්ද ආවේ? අවුරුදු ගානකට ඉස්සෙල්ලා පුරුදු වෙලා තිබිච්ච කී යම් හැකියාවක් තිබුණා. උපනිශ්‍රේ වුණා. උපනිශ්‍රේ නිසා ඒ මහන්සියක් නැතුව ඒ හුරුව ඊළඟාතාවේ වැඩේ කරන්න හේතු යොදලා දුන්නා. මෙන්න මේකට කියනවා උපනිසා. උපනිශ්‍රේ ප්‍රත්‍ය. අන්නේ උපනිශ්‍රේ ප්‍රත්‍ය හේතු කරගෙන එකින් එකට දෙන ආධාරයෙන් සකස් වෙන්නා වූ ක්‍රමයක් තියෙනවා පරිච්ඡසමුපාදය.
ඒක තමයි මේ සසර ගමන හදන පරිත්‍යාසෝපාදී. ඒක අර චිත්තක්ෂණයට වෙනව පරිත්‍යාසෝපාදී නෙමෙයි. ඔය කාරණා දෙක වෙනේනම තෝරා ගන්න ඕන. චිත්තක්ෂණේ හටගන්න පරිත්‍යාසෝපාදී විභංග ප්‍රකරණීය කියන පොතක විග්‍රහ කරලා තියෙන අභිධර්මයේ ඒක ගැඹුරුයි. හේතු ප්‍රත්‍ය ඒ වගේම සම්පයුක්ත අඤ්ඤමඤ්ඤ කියලා ප්‍රත්‍ය හතරක් එකට ගැටලයි ඒක හලගන්නේ. ඒක හරි ගැඹුරු දෙයක් කියන්න ගියොත් මේ කියන බණ පැටලෙනවා. දැනගන්න අවශ්‍ය කෙනෙක් පුද්ගලිකව පස්සේ ඉන්නවනම් තේරුම් ගන්න ඕන කෙනෙක් පුළුවන් කෙනෙක්. ඒක අහලා හිටන් වැඩි විස්තර දැනගන්න මේ පොදු බණට මේවා කියන්න බෑ. කියන්න ගියොත් මේ අනිකාරයෙන් කියන බණත් තේරෙන්නේ නැතු වෙනවා. ඒක තමයි උපනිශ්‍රේ කියන කොහොමද තෝරාගන්නේ? අන්න උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් හට ගන්න පරිත්‍යාසෝපාදී තමයි මේ සසර ගමන හදන්නේ. ඊ ආශාවන්ට මනස වහල් කරන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මෙහෙම හිතමු. අපිට හිතෙනවා දැන් අනුරාධපුරේ යන්න ඕන කියලා. අද හතක් ගත්තාද කතා වෙලා. යාළුවෝ කට්ටියක් කියලා හොඳ සිල් සමාදන් වෙච්ච දවසේ ඇවිදලා කතා කරගත්ත යන්න අනුරාධපුරේ ගිහින් ඉඳලා අපි කට්ටිය එක්ක. 7-8 දෙනෙක් හරි එකතු වෙලා. අනුමත කළා හා කියලා. කවද්ද යන්නේ? අපි යම් මාසේ පොයේ. එන කොහොමද අපි සාදාකස් වෙන්නේ? කතා කරන සංවිධානය වෙනවා. එහෙනම් ඔක්කොම එකලා එකතු වෙන්නකෝ අහවල් ගමට නගරයට කැලණියට හරි නිට්ටඹුවට හරි කොහාට හරි කමක් නැහැ ගැලපෙන් දිහාට එකතු වෙන්නකෝ ආවල් තැනට. ඕක වරද්දන්න එපා. එහෙනම් අපි ලැහැත්ති කරනවා වාහන එක්කනයි කියනවා ඔය කතා කරගන්න. කතානේ මෙතනින් විසිරලා යනවා තීරණයක් කරගෙන. දැන් ගියාට පස්සේ අය අතර දකින්න හම්බෙනවා. හරි කලබලයක්. මොකද අද මේ ඇඳුම් එහෙම ලැහැත්ති කරන්නේ. කෝපි ටික විකුණන්න ලැහැත්ති ඉන්නේ මොකද? ඒ කම්බිරිස් ටිකත් විකුණ ගත්තේ. මට මේ අනුරාධපුර යන්න තියෙනවනේ. දැන් මේ අනුරාධපුර යන්න ලැහැත්ති වෙනවා. ඒ මොකේද? ඒ හිත මොකද්ද? අන්න ඉස්සෙල්ලා කතා කරගත්ත එකේ විඥානි. දැන් විඥානයේ නාම රූප වයින් නැහැටි. විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය විඥාන කියලා සකස් වෙන ආකාරය මේ කියන්නේ. ඉස්සෙල්ලා පහල කරගත්ත විඥානයේ භවයේ තියෙනවා. ඒ මොකද්ද? මාසේ පොයේ දවසේ අහවල් වෙලා වෙනකොට නිට්ටඹුවේ අහවල් නගරේ ඉන්න ඕන අනුරාධපුරේ යන්න මම කට්ටියත් එක්ක කතා කරගෙන තියෙන්නේ එහෙමයි. ගෙනියන බඩු මුට්ටු ඔක්කොම හදාගෙන යන්නලයි මම ලැහැත්ති වෙන්නේ. ලයිලයි එකතු කරන්නේ. එහෙනම් එයා ඒ සඳහා කරන සියලු වැඩක් මෙහෙවුවොත්. ඔය මොකද ඇඳුම් අදින්නේ? අනුරාධපුරේ යන්න කවද්ද? මාසේ පොයේ දවසේ. ඔය කෝපි කරන්නේ මොකද? කීයක් හරි වෙන්නේ. ඇයි මොකද? අනුරාධපුරේ යන්න අද නෑ. මාසේ පොයේ දවසේ. දැන් විඥානීය කොච්චර දුරද දික් කියලාද? මාසේ පොයේ දවසේ අනුරාධපුරේ යන්න විඥානයක් හටගෙන. ඒක හිතේ තැන්පත් වෙලා. හිතේ කියන භවයේ. ඒක මතක් කර ඒකට අවශ්‍ය කරන නාම රූප පද්ධතිය ගොඩනගනවා. ගතත් වැඩ හිතත් වැඩ. අන්න විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප. දැන් හදනකොට හොඳට සරුසාර විදිහට තමන්ගේ වැඩේට අවශ්‍ය ප්‍රත්‍ය ඔක්කොම ලැබිලා. විගුණගත සල්ලිත් හම්බුණා ඔක්කොම හරි. දැන් මොකද කරන්නේ? ගමන තවත් හිතේ වුණා හිතට. නාම රූපපත්‍ය විඥාන උපනිශ්‍රේ. ඔය අතරේ මොකද කරන්නේ? හරි. මාත් ලැහත් වෙනවා කියලා පොරොන්දු වෙලා යනවා අම්මන්ඩි කෙනෙක්. බලපුවාම මෙහෙදිම කල්පනා කරනවා. ගම්බිරේ සේරු 4-5 තියෙනවා මුට්ටිය මන් තියලා හංගලා. කෝපි ටිකකුත් තියෙනවා. සල්ලි ටික ගන්න නම් ඇති. බස් ගාස්තු එහෙම දෙන්න එපා ඔක්කොම කරන්න එපා. ගෙදර ගිහින් බලනකොට පන්ට කොල්ලෙක් ඉන්නවා හොරු කොල්ලෙක් ඌ ගිහිල්ලට ගම්බිරේ ටිකක් විකුණාගෙන කෝපි ටිකක් විකුණනවා. දැන් මොකක් කරන්නද? ඇයිදින් බැලුවා ඇදලා මුට්ටිය විතරයි. හලිය දැන් ඉතින් කෑ ගහනවා. අනේ අපොච්චිය මට විච්ච දෙයක්. මම පොරොන්දු වෙලා තාම අවල් දවසේ යනවා කියලා. දැන් කොහොම යන්නද? මොකද? නාම රූප ප්‍රත්‍ය නැහැ. විඥානීය හදාගෙන ආවට විඥානීයට නැගෙන්න බෑ දැන්. දැන් නිගමනය කරගන්නවා. ඔය අනික් කට්ටිය ගියාවේ. මයි යන්නේ. එහෙනම් අනුරාධපුර යන්න තිබිච්ච විඥානීට ප්‍රත්‍ය නැතුව ගියා. නාම රූප නැහැ. දැන් මේ හරි පහසු දෙයක්. හිතලා බලන්න නැති නිසා මේ විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය විඥානං සිද්ධාන්තය තෝරා ගන්න බෑ. හිතයි නම් මේ එවල වෙන දෙයක් කියලා. ඒ එවල වෙන එක වෙනයි. එහෙම එකක් තියෙනවා. ඒ තමයි චිත්තක්ෂණයක තියෙන සිද්ධිය. ඒක නෙමෙයි උතන කියන්නේ. උතන කියන්නේ මොන ප්‍රත්‍යයද? උපනිශ්‍රේ ප්‍රත්‍යය. ඔක විග්‍රහ කරලා තියෙනවා ධර්මයේ. විඥාන උපනිසා නාම රූපං නාම රූප උපනිසා විඥාන. විඥාන උපනිශ්‍රේ කරේ නාම රූප හට ගන්නවා.
නාම රූප උපනිශ්‍රේ කරගෙන විඥාන හට ගන්නවා. අන්න ඊට පස්සේ මොකද වෙන්නේ? නාම රූප උපනිශ්‍රේ සලආයතන හට ගන්නවා. ඇස කන දිව නාසය ශරීරය මන ආයතන හටගෙන ඒකට අවශ්‍ය වෙලා දැන් සකස් වෙලා. දැන් ඉතින් යන ගමන යන හැටි කතා කරන හැටි යන හැටි වදින හැටි බුදන හැටි ඉතින් ඔක්කොම හිතනවා. හිතත් ඒවා ඔක්කොම ස්පර්ශ කරනවා. යන රැහත් වෙච්ච කෙනා. විඥාණයට පෝෂණය නාම රූප ලැබිලා. ඇස කන දිව නාසය ශරීරය මන දැන් ක්‍රියාත්මක වෙන්නේ මාසේ පොයිට අනුරාධපුර යන විදිහට. දැන් ලබන හැම ස්පර්ශයක්ම එහෙමයි. කොහමද උඹ ලැහැත්තිද? මන්නා හරි. ලැහැත්ති. සලආයතන ස්පර්ශ වින්දන ඔක්කොම තියෙනවා. හරි හොඳ ගමන කට්ටියත් හරි හොඳයි. වැඩක් නැති එකෙක් වන්නේ අපිට වැද පුදාගෙන ඉන්න පුළුවන් නේද බං? ඉතින් හොඳට සන්තෝෂෙත් තියෙනවා. මොකද ඒ ස්පර්ශයත් හොඳයි වින්දනයත් හොඳයි. සතුරු වින්දනය. හැබැයි තණ්හා නෙමෙයි තියෙන ප්‍රසාදේ. වේදනාපත්‍ය පසාදු. ඒ ප්‍රසාදේ දැන් නැගිනවා. දැන් ප්‍රසාදේ නැගි අවශ්‍ය මූල කාරණේ වෙන මාසේ පොයේ දවසේ නිකන් නැත්නම් අමාවක දවසේ නිකන් ඉන්නවා. එදාට දැන් ක්‍රමයේ හරි කට්ටිය එකතු නැයි යන්න. දැන් මොකද වෙන්නේ? පසපත්‍ය වේදනා එක වින්දනේ තියෙනවා වේදනාපත්‍ය ප්‍රසාදී තවත් නැගිනවා. යලි නැගින එකක් ඕක. ප්‍රසාද මත්‍ය අදිම කොමුදුන්පත් වුණා. උපනිශ්‍රේ වෙලා මේ ඉන්නේ ප්‍රත්‍යේන උපනිශ්‍රේ ප්‍රත්‍යේන. මුදුන්පත් වෙලා මොකද කරන්නේ? ගමන යනවා දැන් කට්ටිය එකතු වෙලා. අදිමෝක්ඛපත්‍ය භව මොන බවද? යහපත් බවක් නේ පුණ්‍ය බවක් නේ පත් උනි. ඒ බවටපත් වුණා භවපත්‍ය ජාති. දැන් වන්දනා නඩේ ඉන්න වන්දනාකාරයෝ. ගිහින් එනකම්ම දැන් කවුද මේ වන්දනා නඩය? ඒ කවුද? උපාසක උපාසිකාව වන්දනා ගමනක් යන ලැහැත්තිච්ච වන්දනා පිරිසක් නේ. ඒ જાතිය එතන ඉන්නේ. ප්‍රසාදනක જાතිය. හැබැයි ඒ ගියත් ඒ ගමන ඉවරයි. ගියා ඉවර කළා ඔක්කොම ඉවරයි ඊට පස්සේ කෝ වන්දනා නඩේ. ඊයේනේ. ඉතින් ඊයේ ගියා ආව ඔක්කොම ඉවරයි. ඒක නා ජරා මරණ තියෙනවා. හැබැයි ඒ ඉතින් ඒක නිසා මොකද්ද හටගත්? සමහරලාට ඒව මේ තස කේව රස දුක්ඛකන්දස සමුදය හෝති කියන එක වැටෙන්නත් පුළුවන්. මොකද ඒකෙත් වෙහෙසක් තියෙනවා. ඒ ගමනේත් වෙහෙසක් නැත්තේ නේ. ඊන් ගිහිල්ලා ඇවිදලා හිටා මොකද කරන්නේ? දැන් මන්නම් මෙච්චර වතා ගානක් ගිහින් තියෙනවා. උඹලා වතා කීයද ගියේ? අන්න දුක්ඛකන්දය හදාගන්න එකට බැස්සා. මොකක් නිසාද? තමන් යම් පිළි යහපත් දෙයක් කරලා ඒක මුල් කරගෙන උපනිශ්‍රේ කරගෙන මානං උපජ්ජති දිට්ඨිං උපජ්ජති. මානයක් උපදේවා දිට්ඨියක් උපදේවා. අන්න කුසලයක් මුල් කරගෙන නැන පිනක් මුල් කරගෙන පවක් ගොඩ ගනකා ගන්නවා. එහෙම කරගන්න ගියොත් මොකද වෙන්නේ? දානං දත්වා සීලං සමාදයිත්වා තං ගරුං කତ୍වා මානං උපජ්ජති දිට්ඨිං උපජ්ජති. අන්න කරගත්ත හරිය. එහෙම කරගත්තොත් ඒව මේ තස කේව රස දුක්ඛකන්දස සමුදය හෝති කියන එක මාර්ගය හදාගත්තා. අන්න තියෙන වෙනස. එහෙම නැතුව ඒ ගියේ ගමනක් දැකලා බුදු ගුණ දහම් ගුණ සග ගුණ කෙරෙහි ප්‍රසාදයෙන් නිවන්ටම හිත පිහිටවාගෙන නිවන් සාන්තියේම ස්වභාවයම දැක්කනම් ඒකටම ගැලපෙන්න. ඒව මේ තේසන් ධම්මානං සමුදය හෝති කිය දුක්ඛකන්ද කියන එක වැටෙන්නේ. ඔහු නිවන්ට හේතු වෙන්නා වූ ධර්මය සම්පාදනය කරගත්තා. ඒකේ උපනිශ්‍රය ලබා ගත්තා. අන්න එහෙම වැටෙනවා. ඉතින් මේ උපනිශ්‍රය සම්පත් දෙන්නා වූ පරිත්‍යාග තෝරා ගන්න ඕනේ. ඒවා තෝරා ගන්න නැතුව පටිච්චද කියලා හුවට හරියන්නේ නැහැ. ධර්මයේ තෝරා ගන්න බැරුව. ඉතින් ඔක තෝරා ගන්න ඕනේ මේ විදිහට. මෙතෙක් අපි අහගත්ත මේ ධර්මයට අනුකූලව යම් ධර්මඥානයක් වර්ධනය කරගත්තා නම් ඒ වාගේම මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ලෝකේ රස විඳ ඉඳීමක් නෙවෙයි යම් කිසි ආකාරයෙන් අසාර ලෝක සත්‍යයේ தત્ත්වය දැකලා ඒ අසාර ලෝකයෙන් මිදෙන්න. අසාර ලෝකයේ මිදිලා හිටයි යථාර්ථය බුදුරන් වහන්සේ දකින්න හැටි පෙන්වා දුන්නා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් සාක්ෂාත් කරන අධිෂ්ඨාන කර ගන්න ඕනේ. සෑම සිළු දෙනාට යහපතක් වේවා.